හෙලෝ ඉතින් කොහොමද හැමෝටම අද ඔයාලව එක්කන් යන්න හදන්නේ shopping යන්න හදන්නේ මම මේ සතියන්ති බඩු ටික මොනවා හරි ගන්න තමයි යන්නේ ටැක්සි එක දැම්ම ඉතින් ටැක්සි එක ආවා ඒක ඉලෙක්ට්‍රික් ටැක්සි එකක් මේ කරන්ට් එකෙන් තමයි මේක වැඩ කරන්නේ මේ මම ටැක්සි විශේෂයක් එක්ක බලනවා මේකේ සයිඩ් කන්නඩියක් නැහැ කැමරා එකක් තමයි තියෙන්නේ මේ ටැක්සියෙන් බැස්සට පස්සේ එයා දුන්නා අපිට කාඩ් එකක් දැන් අපි යනවා මොන හරි කන්න ටැක්සියට ගිහපු ගාන මම ඔයාලට දාලා තියන්නම් මේ බඩගිනි ඉතින් උදේ ඉඳලා කෑවෙ නැති නිසා මේ මොනවා හරි කන්න ආවා මම දැන් හැමදාම මෙතනින් තමයි උඩ දුරටම කන්නේ බත් කන්න පුළුවන් තැනකට තියෙන මෙතන විතරයි අපි බලමු කෑම එක මොනවා වගේ එකක්ද සෙට් වෙන්නේ කියලා කොකුම් පප් එකක් තමයි කන්නේ ඒක එක විදිහට කියනවා කොකුම් පප් කියනවා කොකුම් පප් කියනවා ඒ මොන විදිහට කිව්වත් කොහොමද බත් එකක් තමයි හම්බෙන්නේ මෙහි රයිස් එක වගේ හම්බෙන්නේ බත් එක තමයි බලන්නකො මේ මේසුවක තියෙන ඔයාලා දැකලා පුරුදු දේවල් ටිකක් මේ ලුණු මිරිස් ගම් මිරිස් කුඩු ඒවා ටික තියෙනවා කැමතිනම් දාගෙන ගන්න පුළුවන් මදිපාඩු වලට. එතනින් සැරේ ගෙන්න ගන්න දෙයක් නැහැ. මේ කල් රස්නේ නිසා මේ ෆෑන් දාලා AC දාලා තියෙනවා ටික මේ තාම රස්නේ පටන් ගත්තේ නැහැ මොකද අර සීතල කාලේ ඉඳලා ඊට නිසා එකපාරට හරි අමාරුයි. කලින් නම් රස්නේ වතුර එකක් හම්බෙන්නේ රස්නේ කාලේ නිසා කූල් වතුර එකක් තමයි හම්බෙන්නේ. අර 36 දින ටික දුරක් ආව නිසා බයින් ඒකට මම වතුර ටිකක් බීලා බලමු මොනවද කෑම වෙන්නේ කියන්නේ. ඉතින් කලබලයට මේ බඩගිනි හිටපු නිසා මම කෑම එක බෙදාගත්තට පස්සේ තමයි මතක් වුනේ මේ ඔයාලට පෙන්නන්න බැරිුණා කෑම එක මේ කෑම එක කාලේ ඉවරයි කෑම එක කිපු ගානක් මම දාලා තියන්නම් කාලේ ඉවරලා මට බයිට් පැකට් එකක් ගන්න ඕනකම තිබුණා මං ගියා එතන තිබ්බ එහා පැත්තේ තියෙන ඒෂියා මාර්ට් එකට මේකේ ලංකාවේ බඩු ටිකක් තියෙනවා ගොඩක් මත් නැහැ මේ ටිකක් දේවල් ගන්න පුළුවන් මේක අපි ගිහින් බලමු මේකේ බයිට් පැකට් එකක් ගන්න තියෙනවද කියලා නම් දන්නේ නැහැ අද දවසේ එන්න බැරුණා මේ පැත්තට මම මේ දෙක තුනකට ඇති වෙන අරන් ගිහින් තිබුණා කාලේ ඉතින් මේරාගේ තමයි ලංකාවේ බඩු ටික තියෙන්නේ අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා මම හොයපු එක නම් තියෙනවා ඒත් ඒ හොයපු බ්‍රෑන්ඩ් එක නැහැ මම හෙව්වේ ෆ්‍රීලන් එකක් නම් නැහැ වෙන එකක් තියෙනවා කමක් නැහැ ඉතින් අද ආපු එක දෙන්න මේක අරගෙන යන්න තව දවසක ඉන්න බෑ ඒකත් ගත්තා අපි තව බලමු ලංකාවේ මොනවද මේ පැත්තේ තියෙන්නේ කියලා මෙතන තියෙනවා මිරිස් කුඩු තියෙනවා ඒක 7900ක් වෙනවා මිරිස් කෑලිත් තියෙනවා ඊට පස්සේ මේ බුරියානි හදන්න ගන්න ෆ්ලේවර් අර මේව තියෙනවා ඊට පස්සේ තුන පහ කුඩු එකක් තියෙනවා ලංකාවේ ඒකත් වොන් 5500ක් වෙනවා ඊට පස්සේ මේ පැත්තේ තව තියෙනවා මේ කහ කුඩු තියෙනවා ඒකත් වොන් 4000 ගාණක් වෙන්නේ 4900ක් වෙනවා ගම්මිරිස් කුඩු තියෙනවා ඒකත් 4900යි සෝයා මීට් වර්ග තියෙනවා මේවල හොඳට දන්න එකක් තියෙන සමපෝෂකයක් ඒක නම් ගාණ නැහැ මට මතකදී මේක 3500ක් වගේ උනේ වොන් 3500 ඊට පස්සේ මෙතන ඉන්දියාප්ප තියෙනවා මේ ශනික ඉන්දියාප්ප කියන මේ ඉන්දියාප්ප ස්ට්‍රීම් කරලා තියෙනවා මොකද ස්ට්‍රීම් නේ මේකට කියන්නේ මේ විජලනය කරලා ඒක තියෙන මොනවදට දාලා කන්න පුළුවන් ඒකත් රසයි ඒක වෙන්නේ 6500ක් ඉතින් ඒකත් තරම් එළියට ආවම බයිට් පැකට් විතරයි අංගත්තේ මේ මෙතන ඉන්නවා මේ මාළු කොරලි වගේ වර්ගයක් මේගොල්ලෝ කන්න ගන්න එක කරන ප්‍රශ්නේ වණ පිටිකා විතරක් තියෙන්නේ කපලා දෙනවා ඒගොල්ලෝ කිව්වහම ඊළඟට මට සපත්තු දෙකක් ගන්න ඕනකම තිබුණා මම මේ සපත්තු කඩේට ආවා මේ මෙතන තියෙන සපත්තු මාන් 4.5ක් වෙනවා ඒ කියන්නේ 45000ක් වෙනවා වොන් ඉන්නකන් ටිකක් මිල වැඩි වගේ හිතුණා මෙතන තියෙන තව එකක් ඒක අර ලේස් නැහැ අර මේක කරකවන්න තියෙන්නේ ඒක වෙනවා මාන් 5 මාරක් වෙනවා 5 මාරක් කියන්නේ 55000ක් වෙනවා වොන් ඊට පස්සේ මේ කළු පාට එක තියෙනවා කළු පාට එකත් ටිකක් ලස්සනයි පෙනුමත් හොඳයි ඒකේ මේ මගේ සයිස් එකට නම් ගැලපෙන්නේ නැහැ මං හිතන්නේ මේක 270 වගේ මගේ 265 මේ සයිස් එක වෙනස් මේ කොරියන් සයිස් කියලා වෙන සයිස් එකක් තියෙනවා ඒගොල්ලෝ මේ ටිකක් දිගයි අංක එක අපේ 40 ගණන් එහෙම නෙන්නේ ඒ රටවලින් රටවලට ඒක වෙනස් වෙනවා මෙතන වෙන්නේ සුදු පාට ලස්සන දෙකක් තියෙනවා මේක මේ 40000ක් වෙන්නේ ඒක නම් ලස්සනයි මට ගන්නත් හිතුණා මේ යුනිවර්සිටි පාඩම නම් ඇත්තට කැමති නැහැ මට ඔක පරිස්සම් කරගන්න බැරි නිසා ඒක නිසා මම ඒක ගත්තේ නැහැ මට ඕනකම තියෙන ජිම් එකට දාන්න සපත්තු දෙකක් ගන්නවා මේ මට පොඩ්ඩක් ඇවිල්ලා වගේ තියෙන ජිම් එකට යන්න හිතන් ඉන්න ඉස්සරහට ඒකට තමයි සපත්තු දෙකක් බලන්න ආවේ මේ දෙක තියෙනවා මේකත් බලමු කීයක් කරනවද 3 මාරක් වෙනවා 3 මාරක් කියන්නේ 35000ක් වෙනවා වොන් මේ ටිකේම සපත්තු තමයි තියෙන්නේ මේක මේ වියට්නාම් එක්කෙනෙක්ගේ කඩයක් මගේ යාළුවෙක් ගියා මම අර කලින් වීඩියෝ එකක් දැම්මා
එයා එතන හිටියා මම ඒක නිසා පොඩ්ඩක් ගියා බලලා ඉන්න. සපත්තුත් එච්චර මිලක් වුණේ නැහැ මම ඒක නිසා මෙන්න මේ දෙක ගත්තේ. මේක මාන දෙකක් වුණා මාන දෙකක් කියන්නේ වොන් 20000ක් මම ලංකාවේ ගාන පාලින් දාලා තියන්නම් ඔයාලට. ඉතින් අපි සපත් දෙකත් අරගෙන මේ යන ගමන් ඉන්නේ. අර ඊළඟට අපිට යන්න තියෙන්නේ උරිමාට් එකට. උරිමාට් එකෙන් තමයි සතියට වුණ කරන බඩු ටික ගන්න අපි. අපි කියන්නේ මේ අපි කට්ටිය එකතු වෙලා ඔයාගෙන කරන නිසා මේ කට්ටිය සල්ලි දාලා බෙට් ටික වෙනම ගේනවා වෙන බඩු ටික. ඒක නිසා වෙන දේවල් මම ගන්න නැහැ. සතියට අවශ්‍ය කරන පළතුරු අරන් මේ ටික විතරයි ගන්න. මෙතන මේ මිදි තියෙනවා මිලිග්‍රෑම් 900 ගන්න. ඊට පස්සේ කෙසෙල් තියෙනවා. කෙසෙල් මෙහි හැදෙන්නේ නැහැ. වෙන රටවල වලින් තමයි ගෙන්නන්නේ. මේ ලොකු එක 9900ක් වෙනවා. පොඩි එකක් තියෙනවා ඒක 4900ක් වෙන්නේ. ඊළඟට මම ආයෙ යෝගට් එකක් ගන්න. කලින් ගෙනින් යෝගට් එකෙත් ටිකක් තිබුණ නිසා පොඩි එකක් ගන්නවාද. යෝගට් එක උනේ 3100ක්. ඊළඟට කිරි එකක් ගන්නවා. කිරි එක 3100ක් වෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් එකක් තමයි ගත්තේ. මෙහි කිරි පිටි නැහැ. ඊළඟට සබන් කැටයක් ගත්තා. සුපුරුදු ඩේටෝ කැටේ. මම මේක සුවඳට ආසනයක් ගන්නේ. ලංකාවේ තියෙනවා මේක. මේ රෙදි සෝදන සබන් කුඩු එකක්. මේක 4000ක් වුණා. ඊට පස්සේ මම අහම්බෙන් දැක්කා මේ පරාට තියෙනවා. මේ පරාට එකක් කන්න හිතන මම කලින් කාලා තිනවා. මේක චිකන් හොදේකුත් එක එහෙම ගැලපෙනවා. හොඳයි. ලංකාවේ වගේ ඉතින් අර පිටි අරලා එහෙම හදාගන්න ටයිම් එක සෙට් වෙන්නේ. මේ පැත්තෙන් යද්දි පොඩ්ඩක් ඈ ගැටෙන එකක් තිබුණා. ඒකත් දාගත්ත හදිසියේ හිතනොත් මොනවා හරි කරන්න කියලා හිතාගෙන. ඉතින් මේ ටිකේම තියෙන්නේ ඒව තමයි මේ රැක් එකේ ඔක්කොම තියෙන්නේ මොන જાති තමයි. මේ වෙයි විස්තර දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මම බලන්න වීඩියෝ එකක් කරන් ඉන්න. මේ රාමෙන් එක රාමෙන් එක ගත්ත හදිසියෙන් කන්න. මේක නම් ලංකාවේ ගොඩක් තියෙනවා. ඊට පස්සේ ගත්තා මේ ඩ්‍රින්ක් එකක් එනර්ජි ඩ්‍රින්ක් එකක්. මේක වේගම් 9ක් වුණේ. කියන්නේ 900ක් වුණේ. මේ තියෙන ක්‍රීම් පෙකර් වගේ බටර් ගාපු බිස්කට් එකක්. මේ තියෙන කස්ටර්ඩ් ක්‍රීම් ගාපු කේක් එකක්. මේක නම් ටිකක් රසයි. මම නිතරම වගේ තේ බොන්න ගන්නවා මේක. හරි ඉතින් අපි බඩු ටික අරගෙන ඉවරයි. දැන් කැෂියර් එකේ ඉන්නේ. කැෂියර් එකේ ඉන්න ගමන් මම දැක්ක හම්බෙන් මේ කොමඩු ගෙඩි වගේක් තියෙනවා. බලමු මේක මිල කීයක් වෙනවද කියලා. මේ කොමඩු ටික මිලයි. මේ එක කොමඩු ගෙඩියක් වෙනවා 33000ක් වොන් 33000ක් වෙන්නේ. මම ලංකාවේ ගාන දාලා තියන්නම්. ඊට පස්සේ මම ආවා මෙතන හදති බේකරියක් තියෙනවා. ඒකේ මේ බනිස් ගෙඩි දෙකක් ගත්තා හවසට තේ බොන්න. දැන් ගිහලා තේ එකක් හදාගෙන ජාසිල් ඉන්න ඕනි කියලා හිතුණා. හරිද දැන් බඩු ටිකත් අරගෙන ඉවරයි. මම ඇවිල්ලා මේ බංකුවෙන් තියාගෙන ටැක්සි එකක් දාගන්න හදන්නේ. ටැක්සි එක මෙන්න මේ වගේ ඇප් එකකින් තමයි දාගන්න තියෙන්නේ. ඉතින් ඩ්‍රයිවර්ට සල්ලි දෙන්න කියලා තෝරලා රික්වෙස්ට් කරාට පස්සේ ටැක්සි එක එනවා. ඉතින් එහෙනම් අදට මෙතන වීඩියෝ ඉවර කරන්න වෙනවා. මොකද ටැක්සි එකට බඩු ටික පටව ගන්නත් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. මේ ගිහිපු ඔක්කොම ගාන මම ඔයාලට දාලා තියන්නම්. ඒකට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. කොරියාවේ සාමාන්‍යයෙන් සතියක අමතර චූටි චූටි දේවල් ටික කන්න කොච්චර ගාණක් යනවද? වාහනයක පොඩ්ඩක් එහෙට මෙහෙට ගියොත් එහෙම කොච්චර වේදමක් යනවද කියලා. අර සල්ලි හම්බ කරනවා වගේම මෙහෙදි මාර විදිහට වියදම් වෙනවා. ඉතින් පරිස්සමෙන් පරිහරණය කරේ නැත්නම් මෙහි ඉන්දියා කියලා ලංකාවේ ඉන්දියා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.